කියලා පිළිගන්නවා. SL ස්ටුඩන්ට් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම. ආදරණීය යාළුවනේ, අද අපි කතා කරන්න යන්නේ පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ කෙටි ප්‍රශ්න 20ක්. එක ප්‍රශ්නයකට අපි ඔයාලට තප්පර 10ක් දෙනවා. දැන් ඔයාලා කොලෙකුයි පෑනකුයි අරගෙන ලෑස්ති වෙන්නකෝ. ප්‍රශ්න අංක 1. ඒකදේශික ශාක පමණක් අඩංගු පිළිතුර තෝරන්න. ඒකදේශික ශාක පමණක් අඩංගු පිළිතුර තෝරන්න. පිළිතුරු අංක 1 දුම්මල, මාවේවැල්, බින්කොහොඹ. පිළිතුරු අංක 2 අඹ, මාවේවැල්, දෙල්. පිළිතුරු අංක 3 රඹුටන්, දෙල්, දුම්මල. පිළිතුර තමයි දුම්මල, මාවේවැල්, බින්කොහොඹ. ප්‍රශ්න අංක 2. ජලයෙන් සුළඟින් හා සතුන් මගින් ව්‍යාප්ත වන බීජ වන්නේ. ජලයෙන් සුළඟින් හා සතුන් මගින් ව්‍යාප්ත වන බීජ වන්නේ. පිළිතුරු අංක 1 හොර, පොල්, අඹ. පිළිතුරු අංක 2 කදුරු, හොර, කජු. පිළිතුරු අංක 3 කජු, අඹ, හොර. පිළිතුර තමයි කදුළු, හොර, කජු. තුන්වන ප්‍රශ්නය. පැලෑටිවල කොළ ආහාරයට ගන්නා සතකි. පැලෑටිවල කොළ ආහාරයට ගන්නා සතකි. පිළිතුරු අංක 1 මීමැස්සා. පිළිතුරු අංක 2 සමනලයා. පිළිතුරු අංක 3 දලඹුවා. පිළිතුර තමයි දලඹුවා. ප්‍රශ්න අංක 4. ඒකදේශික ක්ෂීරපායි සතෙකි. ඒකදේශික ක්ෂීරපායි සතෙකි. පිළිතුරු අංක 1 බකමූණා. පිළිතුරු අංක 2 වවුලා. පිළිතුරු අංක 3 හික්මීයා. පිළිතුර තමයි හික්මීයා. ප්‍රශ්න අංක 5. මැස්සන් නිසා පැතිරීමට ඉඩ ඇති රෝගයකි. මැස්සන් නිසා පැතිරීමට ඉඩ ඇති රෝගයකි. පිළිතුරු අංක 1 මැලේරියාව. පිළිතුරු අංක 2 පාචනය. පිළිතුරු අංක 3 මහාමාරිය. පිළිතුර තමයි පාචනය. ප්‍රශ්න අංක 6. අපිරිසිදු ජලය පානය කිරීම නිසා ඇතිවිය හැකි රෝගයකි. අපිරිසිදු ජලය පානය කිරීම නිසා ඇතිවිය හැකි රෝගයකි. පිළිතුරු අංක 1 බරවා. පිළිතුරු අංක 2 ඩෙංගු. පිළිතුරු අංක 3 කොලරාව. පිළිතුර තමයි කොලරාව. ප්‍රශ්න අංක 7. පහත දැක්වෙන ඒවා අතුරින් මෙද වැඩියෙන්ම ඇති ආහාරය තෝරන්න. පහත දැක්වෙන ඒවා අතුරින් මෙද වැඩියෙන්ම ඇති ආහාරය තෝරන්න. පිළිතුරු අංක 1 රටකජු. පිළිතුරු අංක 2 කව්පි. පිළිතුරු අංක 3 කඩල. පිළිතුර තමයි රටකජු. ප්‍රශ්න අංක 8. සැදෑ කාලයේ අහසේ පැහැදිලිව දිස්වන ග්‍රහයා වන්නේ. සැදෑ කාලයේ අහසේ පැහැදිලිව දිස්වන ග්‍රහයා වන්නේ. පිළිතුරු අංක 1 සිකුරු. පිළිතුරු අංක 2 බ්‍රහස්පති. පිළිතුරු අංක 3 සෙනසුරු. පිළිතුර තමයි සිකුරු. ප්‍රශ්න අංක 9. පොළොවෙහි වැඩෙන ශාකයක් ජලය හා පෝෂක ලබා ගන්නේ. පොළොවෙහි වැඩෙන ශාකයක් ජලය හා පෝෂක ලබා ගන්නේ. පිළිතුරු අංක 1 මල් මගිනි. පිළිතුරු අංක 2 මුල් මගිනි. පිළිතුරු අංක 3 පත්‍ර මගිනි. පිළිතුර තමයි මුල් මගිනි. සෙක්කුව යොදා ගනු ලබන්නේ. සෙක්කුව යොදා ගනු ලබන්නේ.
පිළිතුරු අංක 1 ඇන ගැසීමට, පිළිතුරු අංක 2 බර ඇදීමට, පිළිතුරු අංක 3 තෙල් සිදීමට. පිළිතුර තමයි තෙල් සිඳීමට. ප්‍රශ්න අංක 11. අපද්‍රව්‍ය කැබලි කොට දි รา පත් කරයි. අපද්‍රව්‍ය කැබලි කොට දි รา පත් කරයි. පිළිතුරු අංක 1 දිමියා, පිළිතුරු අංක 2 වේයා, පිළිතුරු අංක 3 කැරපොත්තා, පිළිතුර තමයි වේයා. ප්‍රශ්න අංක 12. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ. පිළිතුරු අංක 1 දැල්පන්දු, පිළිතුරු අංක 2 වොලිබෝල්, පිළිතුරු අංක 3 එල්ලේ. පිළිතුර තමයි වොලිබෝල්. ප්‍රශ්න අංක 13. දඩු කැබලි සිටවීමෙන් ලබාගත හැකි භෝගයකි. දඩු කැබලි සිටවීමෙන් ලබාගත හැකි භෝගයකි. පිළිතුරු අංක 1 නිවිති, පිළිතුරු අංක 2 කංකුම්, පිළිතුරු අංක 3 බඩේරිඟු. පිළිතුර තමයි නිවිති. ප්‍රශ්න අංක 14. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ සෞභාග්‍ය මූර්තිමත් කරන්නේ. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ සෞභාග්‍ය මූර්තිමත් කරන්නේ. පිළිතුරු අංක 1 පුන් කලස, පිළිතුරු අංක 2 වී කරල්, පිළිතුරු අංක 3 ඉර සහ හඳ. පිළිතුර තමයි පුන් කලස. ප්‍රශ්න අංක 15. භරත යමක් රැගෙන යාමට යොදා නොගන්නේ. භරත යමක් රැගෙන යාමට යොදා නොගන්නේ. පිළිතුරු අංක 1 කප්පිය, පිළිතුරු අංක 2 වීල් බැරෝව, පිළිතුරු අංක 3 දැහි අඬුව. පිළිතුර තමයි දැහි අඬුව. ප්‍රශ්න අංක 16. කායික ශක්තිය වැඩිපුරම වැය වන ක්‍රීඩාවකි. කායික ශක්තිය වැඩිපුරම වැය වන ක්‍රීඩාවකි. පිළිතුරු අංක 1 දාන් ඇඳීම, පිළිතුරු අංක 2 කඹ ඇදීම, පිළිතුරු අංක 3 පංච දැමීම. පිළිතුර තමයි කඹ ඇදීම. ප්‍රශ්න අංක 17. ස්වභාවික සුළං බලය යොදා ගැනෙන අවස්ථාවකි. ස්වභාවික සුළං බලය යොදා ගැනෙන අවස්ථාවකි. පිළිතුරු අංක 1 බැලූනයක් පිම්බීම, පිළිතුරු අංක 2 සරුංගලයක් වැවීම, පිළිතුරු අංක 3 බටනලා වාදනය. පිළිතුර තමයි සරුංගලයක් යැවීම. ප්‍රශ්න අංක 18. ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළක් පිහිටන පළාතකි. ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළක් පිහිටන පළාතකි. පිළිතුරු අංක 1 සබරගමුව පළාත, පිළිතුරු අංක 2 වයිඹ පළාත, පිළිතුරු අංක 3 ඌව පළාත. පිළිතුර තමයි වයිඹ පළාත. ප්‍රශ්න අංක 19. විද්‍යුත් චුම්බක භාවිතා වන අවස්ථාවකි. විද්‍යුත් චුම්බක භාවිත වන අවස්ථාවකි. පිළිතුරු අංක 1 විදුලි සීනුව, පිළිතුරු අංක 2 සිදුරු කැමරාව, පිළිතුරු අංක 3 හුමාල බෝට්ටුව. පිළිතුර තමයි විදුලි සීනුව. අවසාන ප්‍රශ්නය. කෘත්‍රිම ආහාර භාවිතයෙන් සෑදෙන රෝගයකි. කෘත්‍රිම ආහාර භාවිතයෙන් සෑදෙන රෝගයකි. පිළිතුරු අංක 1 දියවැඩියාව, පිළිතුරු අංක 2 ජලබීතිකාව, පිළිතුරු අංක 3 පිළිකා. පිළිතුර තමයි දියවැඩියාව.
ඔන්න ප්‍රශ්න 20 ඉවරයි. ඔයාට 20න් කීයද කියලා කමෙන්ට් කරන්නකෝ. ඔයා තාමත් SL Student YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්වම subscribe කරන්න අමතක නම් කරන්න එපා. සුබ දවසක්.